හෙලෝ ගයිස් ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවා හැමෝම මගේ YouTube channel එකට ඉතින් එළුනේ අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ඔයාගේ වීඩියෝ එකක තියෙන ඔඩියෝ එක ක්වොලිටි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට මේක ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඔයාගේ වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එක කොහොමද noises අයින් කරලා ක්වොලිටි කරගන්නේ කියලා. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරිතින්වා මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන මොකක් හරි ඉන්ටර්නෙට් යන්න පුළුවන් බ්‍රවුසර් එකකට මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට Google Chrome browser එක තමයි ඕපන් කරගන්නේ. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙතන ඔයා සර්ච් කරන්න Adobe Podcast කියලා. ඔයා මේ විදිහට Adobe Podcast කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ සර්ච් රිසල්ට් එකක්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මේ පළවෙනි වෙබ්සයිට් එකට යන්න මෙන්න මේ විදිහට. ඉතින් මම මේ වෙබ්සයිට් එකට අදාළ link එක පහළ description එකේ දාලා තිනවා ඔයාලට පුළුවන් ඕනේ නම් එතනින් ගිහිල්ලා ගන්න. හරි ඉතින් දැන් ඔයා කරන්න ඕනේ මෙතනදී ඔයා පහළට එන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා enhance speech කියලා. ඉතින් ඔය එතන එකපාරක් ටච් කරන්න මෙන්න මේ විදිහට. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයාලට මෙතනදී free version එකේදී use කරන්න පුළුවන් වෙන්නේ මිනිත්තු 30ක් විතරයි. ඒ වගේම තමයි maximum size එක MB 500යි. ඒ වගේම තමයි දවසකට පැයක limit එකක් තියෙනවා මේ free version එකේදී. අනිත් එක තමයි ඔයාට මේ website එකට ඔයාගේ වීඩියෝ එක upload කරලා වීඩියෝ එකේ තියෙන voice එක enhance කරගන්න බැහැ free version එකේදී. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ වීඩියෝ එක audio එකක් කරලා ඒ audio එක මේ website එකට add කරලා ඔයාට පුළුවන් ඒ audio එක enhance කරගන්න. හරි ඉතින් ඔයා මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේගොල්ලෝ example එකක් දාලා තිනවා ඔයාගේ audio එකක් enhance වුණාට පස්සේ කොහොමද quality එක වැඩි වෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ example එක බලලා මේ website එක ගැන idea එකක් ගන්න. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ website එක හරහා ඔයාගේ audio එකක තියෙන quality එක වැඩි කරගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ audio එකක් කොහොමද enhance කරගන්නේ කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන choose file කියන තැන එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට enhance කරගන්න ඕනේ file එකේ location එකේ තියෙන තැනට මෙන්න මේ විදිහට යන්න. හරි ඉතින් ඔයා ඒ විදිහට ඔයාට enhance කරගන්න ඕනේ audio එක තියෙන තැනට ගියාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ audio එක උඩ touch කරලා මේ website එකට upload කරගන්න එක. ඉතින් ඔයාට upload කරන්න දෙයක් නැහැ. ඔයා select කරාට පස්සේ automatically මේක upload වෙනවා. හරි ඉතින් ඔයා මේ විදිහට මේ audio එක upload කරාට පස්සේ ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි මේ audio එක enhance වෙනකන්. හරි ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මම මේ විදිහට upload කරපු audio එක දැන් enhance වෙලා ඉවරයි. ඉතින් මම දැන් ඔයාට play කරලා පෙන්නන්නම් enhance වෙන්න කලින් කොහොමද මේ audio එක තිබුණේ කියලා. iBound කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ හරි ඉතින් අපි දැන් බලමු enhance වුණාට පස්සේ කොහොමද මේ audio එක තියෙන්නේ කියලා. iBound කියලා පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ හරි ඉතින් ඊරුනේ මම දැන් හිතනවා ඔයාට මේ වෙබ්සයිට් එක හරහා audio එකක් enhance කරන්න හැටි ඒ වගේම තමයි enhance කරාට පස්සේ කොහොමද මේ audio එක තියෙන්නේ කියලා idea එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න කැමති නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලුව ඔයාට සුබ දවසක්.